අපි මේ හිතන් ඉන්නේ බුදුදහම කියලා බෝධි පූජා කවි ටිකයි පින්වත්නි පාංශකූලේ ඉමම් මතක වත්තන් කියන එකයි විතරයි. නෑ මේ බුදුදහම ඊට වඩා ගැඹුරුයි පින්වත්නි. ඔය ටික අපිට කියලා දෙන්න නම් පින්වත්නි මහ බෝධිසත්වයන් වහන්සේ නමක් සාරාංශක කල්පලක්ෂයක් පිරුම් පුරන්න ඕනකමක් නෑ. මම මේ කියන්නේ ඒවා වැඩක් නෑ කියන එක නෙවෙයි. නමුත් මේක ඊට වඩා ගැඹුරු දහමක්. ඔබ ඔබේ වහලේ තෙමෙන්නේ නැහැ කියලා කිව්වේ වහින් නැති කාලේ. මම එකයි කියන්නේ වැස්සට බනින්න එපා කවුරුත්. මොකද වැස්සොත් තමයි වහලේ තෙමෙන තැන් හොයාගන්න පුළුවන්. අපි තාම වහලේ හොඳයි කියලා තීන්දුව කරන්නේ වහින් නැති හින්දා. ඔහොම සිල්ලකින්ද නිකන්ට යන්න පුළුවන්. ඇයි? අවස්ථාවක් එනකන් ඉතින් කරන්න දෙයක් නැතුවට ඉන්නවා. අවස්ථාව උදා වුණාම සිල් කඩනවා. ආයෙත් අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා සුද්ධවන්තයා වගේ. ඕක බුදුදහමේ සීලය නෙමෙයි. ඕක බුදුදහමේ සීලය කියන්නේ හේතු නැති තැන ඔහේ ඉන්න එක නෙමෙයි. හේතු කෝටියක් හැදුනත් ඒත් පින්වත්නි බුද්ධ වචනෙට පිටුපාන්නේ නැති එක. සීලය කියන්නේ ඒක. දන්නවා තමන්ගේ නිවන් මගට මම මේක කරගත්තොත් අලාභයක්මයි. මං ඒක කරගන්නේ නැහැ. දරුවා වෙඩි කනවා නම් ඒ දරුවගේ කර්මයයි දරුවා ගෙවන්නේ. මේ සංසාරේ ඇවිදින සත්වෙක් මගේ දරුවා වුණත් ආවේ. මේ ඇයි හොඳයි කන් ගිය භවයේ තිබ්බද දන්නෙත් නැහැ, නැතුවද දන්නෙත් නැහැ. මේ ඇයි හොඳයි කන් ඊළඟ භවයේ තියෙයිද දන්නෙත් නැහැ, නැති වෙයිද දන්නෙත් නැහැ. හැබැයි සසරේ කර්ම කර කර යන සත්වෙක් වෙනුවෙන් මම අපාගත වෙන්නේ නෑ. මම බුදුහාඳුරන්ගේ වචනෙට පිටුපාන්නේ නෑ. ඒ හින්දාවත් කොච්චර ශ්‍රද්ධාව බලවත් වෙන්න ඕනද එතකොට බුදුහාරෝ ගැන. තේරෙන්නේ නැත්නේ. ඒකයි කියන්නේ අපි තාම සමහර වෙලාවකදී ওই ක්‍රමෙන් බලනකොට පින්වත්නි ඇත්තටම අපි සිල් රැකලාද? සිල් රැකලාද? නෑ පින්වත්නි. දොසක් කියනවා කියලා හිතන්න එපා. නැවත කියනවා මේ ප්‍රඥාවයි අවදි කරන්නේ. සැහැල්ලුවෙන් හිතන්න එපා මේ බුදුදහම කියන්නේ එහෙම මතු පිටින් බලලා අතපත ගාලා බණ්ඩ නිවනක් පෙන්වන එකක් නෙමෙයි පින්වත්නි. මේක ඇතුළාන්තේ සුද්ධ කරන එකක්. මේක මේ දවසක් දෙකක් කිලුටු වෙච්ච රෙද්දක් හොදනවා නෙමෙයි. බුද්ධාන්තර ගානක් තිස්සේ කෙලසිච්ච හිතක් හොදනවා. මේ ලෝකේ බුදුවරු කොච්චර අතීතේ පහළ වෙන්නේ නැද්ද? අපි නිවුනේ නැත්තේ ඇයි? ඒත් හොද ගන්න බැරි වෙච්ච හින්දා මේ හිත. කොච්චර කහටක් කිලුටක් එතකොට මේකේ කාලයක් තිස්සේ පළපදියම් වෙන්න ඇද්දනේ. ඒක කියන්නේ අධික මාත්‍ර උත්සාහයක් වීරයක් ගන්න කියලා. මේ කියන්නේ සිනහවට නෙවෙයි පින්වත්නි. මම මේ ඔයයන්ගේ හිත නිරුවත් කරන ඔයයන්නම් බලා ගන්න. පුංචි දරුවන්ගේ කාලේ නොකිරිච්ච ලාමක අකුසල් දැනුම් තේරුම් එන්න වැඩි වෙලා. දැනුම් තේරුම් එන්න අකුසල් වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. දුකෙන් විලාපෙන් පසුතැවි සිහි කරන්න වෙන දේවල් අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. පින්වත්නි අපායෙන් මිදෙන්න ඕනද අපාගත වෙන්න ඕනද? අපායෙන් මිදෙන්න ඕනේ. ඒත් උනේ මොකද්ද? දැන් තේරෙනව නේද පින්වත්නි? එහෙනම් අපි ගිහිල්ලා තියෙන අනිත් පැත්තට කියලා. දැනුම් තේරුම් එන්න පින්වත්නි අපි සටකපටකම් කරනවා. අකුසල් වලටත් ආයේ තර්ක විතර්ක මනසින් හදනවා. අඩුම තරමේ මගේ කියලා අල්ලගන්න මායිමක්වත් තිබ්බේ නැහැනේ පින්වත්නි දැනුම් තේරුම් අඩු කාලේ. දැන් ඒව පව පුලුල් වෙලා. ඇයි තවමත් ඔබට ඕක අතහරින්න බැරි වුනේ? ඔබ ළඟ තාම බොරුව තියෙනවා නම්, ඔබ ළඟ තාම හිස් වචන තියෙනවා නම්, අද රෑ ඔබ මැරුණොත් ඔබ මැරෙන්නේ දුසිල්වතෙක් හැටියටයි. කවුද දැන් පිහිට වෙන්නේ? අද රෑ මැරුණොත් ඔබ මැරෙන්නේ සීලයවත් නැති කෙනෙක් හැටියට. සාදුකාර දුන්නට නිවනට. කවුද වැරද්දුවේ? බුදුහාමුදුරුවෝද?
බුදුහාරව වැරද්දුවේ නැහැ. මේ ටික හිතන්න පින්නත් ටිකක්. බුදුහාමුදුරුවෝ ඈත්තන්ව බේරගන්න හදපු හැදිල්ලට ඔබව බේරගෙන නැහැ කියලයි මේ කියන්නේ. තාමත් පින්නත්නේ අපි බුදුහාමුදුරුවෝ එපා කිව්ව දේ කරනවා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සරහට මල් ටික අරන් එන්න ලැජ්ජ නැද්ද අපිට? නේ? බුදුහාරෝ එපා කිව්ව දේ අවුරුදු 20 30 35 40 45 තිස්සේ තව කර ආයෙත් බුදුහාඳුරෝ ඉස්සරහට මෙන්න ලැජ්ජ නැද්ද? ලැජ්ජ වෙන්න ඕනද නැද්ද? අපි ලැජ්ජ වෙන්න ඕන පින්නත්. එන එක වාරයක එක අකුසලයේ ගානේ අපි අත්හැරියා නම් අද අපි බුදුහාඳුර ළඟට එන්නේ පින්නතුනේ ආත්ම භාවයේ කොච්චර සුද්ධ කරගෙනද? ඒකයි කියන්නේ සාදුකාරයෙන් එහා ගිය වැඩපිළිවෙලකට දැන් ඔබ එන්න කියලා. ප්‍රාර්ථනාවෙන් එහා ගිය වැඩපිළිවෙලකට දැන් ඔබ එන්න. මේ මොහොත මග අරගන්න එපා පින්වත්නි. හැබැයි ඔයත් පින්වන්තයි. ඒ පින නිසාමයි මේ දේශනා එකක් දෙකක් නෙමේ 30ක් මේ අවස්ථා ලැබෙන්නේ. පින බලවත් වෙනවා කියන එක නෙමේ කියන්නේ. මේ කියන්නේ කුසලයේ බලවත් වෙනවා. එහෙනම් බලවත් වෙන වෙලාවේ ප්‍රයෝජනෙ ගන්න. මොකද සමහර පන්සල් තියෙනවා මිනිස්සු වෙනුවෙන් බණක්වත් නැහැ පින්නත්නේ. මිනිස්සු අනේ අපිත් ගැලවිලා මේ අහිංසකයෝ ටික අපිට කන්න දීපු මිනිස්සු ටික ගොඩ දාන්න ඕනේ කියලා. එහෙම තැනක් එහෙමවත් නැහැ. ඒ නිසා මේ ඔබේ කුසල් බලවත් වෙච්ච කාලයක් මෙතනින් ගැලවිල්ල කොහොම හරි හදා ගන්න පින්නත්නේ. ගියොත් මේ ලෝකේ යන්න තියෙන ලොකුම දේ ජීවිතේනේ. ඒකත් නැති වෙනවනම් නැති වුණාදෙන් කියලා අධික මාත්‍ර වීරයක් පටන් අරගෙන මේ වැඩපිළිවෙල කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින්නතුනේ නිර්වාණය සැපයක් වශයෙන් දකින්නාමයි නිවන අවබෝධ කරන්නේ. නිර්වාණය සැපයක් වශයෙන් දකින්න කෙනාම තමයි නිවන අවබෝධ කරන්නේ දවසක. හැබැයි බුදුහාමුදුරුවෝ නිවන විස්තර කරද්දි සැප කියන වචනේ ගත්තේ නැහැ. මේ කිව්ව එක තේරුණාද පින්නත්නි? නිර්වාණය සැපයක් වශයෙන් දකින්න කෙනා තමයි දවසක මේ නිවන අවබෝධ කරන්නේ. නමුත් නිවන මොකද්ද කියලා විස්තර කරන තැන්වලදී බුදුහාමුදුරුවෝ නිවන හඳුන්වන්න සැපය කියන වචනේ ගත්තේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සැප කියන වචනේවත් ගත්තේ නැහැ. ඇයි සැපය කිව්ව ගමන් මේ ලෝකයාට නිර්වාණ සැපය ගැන අදහසක් තියනවද? නැහැ. අත්දැකීමක් නැහැ, අදහසක් නැහැ, මොකක්වත් නැහැ. ධාන සැපය ගැනත් ලෝකයට අදහසක් තියනවද? අදහසක් අත්දැකීමක් නැහැ. සැප කිව්ව ගමන් ලෝකයා දන්නේ එක සැපයි. මොන සැපේද? කාම සැපේ තමයි. එතකොට නිර්වාණය කියන්නේම සැපය කිව්ව ගමන් ආයෙත් ලෝකයා බලන්නේ මේකත් එක්තරා කාම සැපයක් පැත්තකින්මද නැද්ද? කාම සැපයක් පැත්තකින්. ඇයි ලෝකයට ඊට වඩා වැටහීමක් නැහැනේ. දන්න දේ තුලින්නේ අපි නොදන්න දේ තේරුම් ගන්නෙ. අපි ඕනම කෙනෙක්ගේ ස්වභාවය තමයි නොදන්නා දේ පිළිබඳව යම් අදහසක් හදාගන්නේ දන්න දේ තුලින්. පැහැදිලි නේද පින්නත්නි? ඒකනේ ක්‍රමයේ පින්නත්නි. එතකොට අපි දන්නේ කාම සැපේ වුණාම නිර්වාණ සැපේ කිව්ව ගමන් දන්න කාම සැපයෙන් තමයි ඕකත් විස්තර කරගන්න හදන්නේ. එතකොට ඉතින් නිවන පිරිසුදු වෙනවද? නිවනත් දූෂණය වෙනවද? නිවන ගැන විස්තරෙත් දූෂණය වෙනවා. ඒ කාමයේ තුලිනේ ඒක හොඳට තේරෙනවා. මිනිස්සු හැමදාම නිවන මොකද්ද කියලා තේරුම් ගන්න බලන්නේ තමා ඉන්න අවුලත් එක්ක ප්‍රශ්නයත් එක්ක. බඩගින්නේ ඉඳලා බත් ටිකක් ආපුවාම මිනිස්සු කියනවා බුදුන් මේ නිවන් දැක්කා වගේ කියලා. ඒ කියන්නේ මිනිස්සයාට තියෙන අත්දැකීම් පරාසයක. එයා හිතනවා එයාට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ වෙලාවේ බඩගින්න මේකෙන් නිදහස් වුණාම මෙහෙම සනීපයි නම් නිවනත් එහෙම ඇති. මේ කියන එක හිතන්න පොඩ්ඩක්. කියන්නේ මිනිස්සු ඉන්න තැන ඉඳලානේ තේරුම් ගන්න ඕනම දෙයක්. පිපාසෙන් ඉඳලා පින්නතුනේ වතුර වීදුරුව බිව්වම කෑවම බිව්වම නෙමෙයි එතනින් එහා ඒවයිනු සමහරු කියනවා මේ හප්පේ නිවන් දැක්කා වගේ කියලා. ඒ අයගේ තියෙන වැටහීම් මාත්‍රේ තමයි ඉතින්. ඒ කියන්නේ
තමන්ට ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නය මොකද්ද, අර්බුදය මොකද්ද, දුක මොකද්ද, පීඩාව මොකද්ද, ඒ තුලින් මිදීම ඒක නිවන තමයි කියලා ලෝකයා කවදත් දකිනවා. ඒ නිසා මතක තියාගන්න, යමික් රාගය, ద్వේෂය, මෝහය ඉතුරු නැතිව නැති කළා නම් බුදුහාමුදුරුව වදාලා ඒ නිවනයි. ඔබ ජීවිතයේ පාඩමක් ඉගෙන ගන්න පින්වත්නි, දුර්ලභ නැනවත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හමු වෙනවා නම් එතෙන්දී තමන්ට නොතේරෙන දහම් කරුණම විමසා ගන්න දක්ෂයෙක් වෙන්න. පැහැදිලි නේද පින්වත්නි? එහෙම නැතුව ලංකාදීප පත්‍රයේ කියවපු ටිකයි හතේ ප්‍රවෘත්ති වලට කියපුවයි ඇවිල්ලා අපිත් එක්ක කතා කළා කියලා කිසි පළක් නැහැ පින්වත්නි. නේ? ඒකේ කිසි තේරුමක් නැහැ. එහෙම නෙමේ. බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ බුද්ධ පුත්‍රයෙක් හමු වුණා නම් ඒ මොහොත සසරේ දුර්ලභයි. ඒ මොහොතෙන් Tamanට නිවනට එක දශමයක හරි දුරක් ලං වෙන්න කරුණක් අහගන්න. නැනවතාගේ ස්වභාවය ඒක. දැන් මේ රාගය, ద్వේෂය, මෝහය නැති කරන්න අපි මොකද්ද කරන්න ඕන? දැන් ඊළඟ දෙයකනේ. රාග, ద్వේෂ, මෝහ නැති කළොත් නිවනයි. රාගයේ, ద్వේෂයේ, මෝහය නැති කරගන්නේ කොහොමද? දැන් සමහර ශාසන තිබුණා. ඒ කියන්නේ අන්‍ය තීර්ථකයන්ගේ ශාසන තිබුණා. රාගයේ, ద్వේෂයේ, මෝහය නැති කරන්න ඕන කියලා තේරෙනවා. නමුත් එයාලට ක්‍රමයක් නැහැ ඒකට. උදාහරණ අදාලා ඉමේසං තින්නං ධම්මානං පහනාය. මේ රාග, ద్వේෂ, මෝහ කියන ධර්ම තුන ප්‍රහාණය කිරීමට තයෝ ධම්මා භාවේ තබ්බා. ධර්ම තුනක් භාවේ තබ්බා වඩන්න ඕන කිව්වා. එතකොට බලන්න ඔබ මම මේ සාදුකාර දිදී දැන් අවුරුදු කීයක්ද නිවනට? මේ නිවනට සාදුකාර දිදී අවුරුදු කීයක් තිස්සේ ආවද? ඒ නිවන වෙනුවෙන් නැති කරන්න තියෙන්නේ ධර්ම කීයද? 3යි. ඒ 3 නැති කරන්න වඩන්න තියෙන්නේ ධර්ම කීයද? ධර්ම 3යි. ওই ටික බැරුවනේ මේ යන්නේ. බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම අපිව පුළුවන් කියන තැනට තමයි ගොනු කළේ. ධර්ම කාරණා මහ ගොඩක් කියලා අපිව බය කරලා පින්නත් මේ නිවන නොකරන තැනටපත් කළේ නෑ. බුදුහාමුදුරුවෝ අපේ මනස දන්න හින්දා මේක පුළුවන් තරම් එක මිටකට අරගෙන අපිට දුන්නා. පැහැදිලි නේ? ඒක මෙහෙම දෙයක්. දැන් ලෝකේ කාමාශ්වාදේ විඳ විඳ යන ලෝකයාට මේ උඩුගම්බලා පීනනේක පින්නතුනේ බෙහෙතක් වුණත් තිත්ත බෙහෙතක් බොනවා වගේද නැද්ද? රාගෙන් අනන්ත සසරේ බුද්ධාන්තර ගණන් සතුටු වෙච්ච ලෝකෙකට රාගෙන් අසන්න කියනවා. තිත්ත නැද්ද? තිත්තයි තමයි පින්නත්. ලේසි නෑ මේක. ඉතින් මේ රාගේ නැසීම පිණිස දේශන දහමක් අහන්න ඉඳගත්තේ පවා ඔබ සතුටු වෙන්න. ඔබේ සංසාර පින තියෙන හින්දා ශ්‍රද්ධාව තියෙන නිසා. නැත්තම් පින්නත් රාගෙන් සතුටු වෙවි ආපු සංසාරයක රාගේ නැසීමට වදාළ දහමක් අහන්න ඉඳගනීද වැඳගෙන? ලේසි නෑ ඒක. එතකොට ඔබ එහෙනම් සංසාරේ ධර්මයේ පුරලා තියනවා, වඩලා තියනවා කියලා හොඳට මොකෙන් තේරුම් ගන්න. හැබැයි මෙතනින් ගොඩ යන්න ඕනද නැද්ද? මෙතනින් කොහොම හරි ගැලවිලා හදා ගන්න ඕන. පින්වත්නි තේරුම් ගන්න එහෙනම් රාගය, ద్వේෂය, මෝහය නැති කරන්න බුදුහාඳුරෝ මේ පුංචි ක්‍රම ටිකක් අපිට මේ කියලා දීලා තියෙන නිවනට. බුදුහාරෝ මේ සඳහා ධර්ම කරුණු 50ක් වඩන්න ඕනේ කියලා එහෙම දේශනා කරලා නැහැ. ධර්ම 3ක් නැති කළොත් නිවන, ඒ ධර්ම තුල නැති කරන්න තව ධර්ම 3ක් වඩන්න තියෙනවා. ඉතින් නැති කරන්න දෙයක් නැහැ. අර 3 වඩපුවාම නැති වෙන්න ඕන ධර්ම 3 නැති වෙනවද නැද්ද? ඒක නැති වෙනවා. කරන්න තියෙන්නේ පින්නතුනේ වැඩ 3යි. ඉතින් සාමාන්‍ය පෙළලත් වැඩ කීයක් තියෙනවද? නේ? ඒ කියන්නේ මේ එහෙම දකින්න පින්නන්නේ මේක මේ බැරි වැඩක් නෙමෙයි. මම මේ කියන්න හදන්නේ මේක බැරි වැඩක් නෙමෙයි කියලා කියන්නයි. මේක කරන්න බැරි වැඩක් නෙමෙයි. ධර්ම 3ක් නැති කරන්න ඕන නිවනට. ඒ 3 නැති කළොත් නිවන. ඉතින් ඒ ටික නැති වෙන්න නම් කරුණු 3ක් වඩන්න තියෙන්නේ. මොනවද ඒ කරුණු 3 ධර්ම 3? අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගය, තණ්හාව නැති වෙන්න වඩන්න කිව්වා අසුභය. අසුභය ඒක කායානුපස්සනා වශයෙන් වෙන්නත් පුළුවන්, දස අසුභ වශයෙන් වෙන්නත් පුළුවන්, අවසීවතික වශයෙන් වෙන්නත් පුළුවන්. ඔය කුමනාකාරයෙන් හරි
මේ යථා තත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්න පින්වත්නි අසුභය වඩන්න කිව්වා රාගේ නැති වෙන්න. පැහැදිලිනේ? මෙත්තා භාවේ තබ්බා දෝසස්ස පහනාය. ද්වේෂය නැති වෙන්න වඩන්න කිව්වා මොකද්ද? මෛත්‍රිය. හරි එතකොට දැන් අපි හිතමු ඔබට මොකක් හරි සිදුවීමක් ඉඳන් හොද්දටම කේන්තියක්. හොද්දටම කේන්තියක් ආපු ගමන් එතකොට මොකද්ද කරන්න ඕනේ? මෛත්‍රිය වඩන්න ඕන. පුළුවන් කෙනෙක් මට කියන්නකො එහෙම කරන්න. දැන් මේ ඔළුව රත් වෙච්චාම එකපාරම මෛත්‍රිය වඩන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මෙතන? මෙතන මං හිතනවා මෙතන ඉන්න හැමෝටම කේන්ති ගිහිල්ලා ඇති කියලා. ඒ කේන්ති ගියපු එක වාරයකවත් මෛත්‍රිය කියන වචනවත් මතක් වෙච්ච කෙනෙක් ඉන්නවද? ඉන්නවද? නෑ. එහෙම වෙන්නේ නෑ පින්නතුනි. එහෙනම් බලවත්ව රාගේ නැගිච්ච වෙලාවක බලවත්ව ද්වේෂයේ උපන්න වෙලාවක අසුභය මෛත්‍රිය වඩනවා කියලා එකක් කරන්න බෑ. මේ හිත ඒකට සූදානම් නැහැ පින්නතුනේ. තේරුණා නේද පින්නත්නි? පින්නත්නි මැටි තැටියක් රත් කරලා ගිනියම් වෙච්ච වෙලාවක අපේ මේක රත් වෙලා කියලා එක පාරම වතුර දැම්මොත් මොකක් වෙයිද? පුපුරනවා පින්නත්. පැහැදිලි නේද? එහෙනම් ඉස්සර වෙලා සිද්ධ වෙනවා මොකද්ද? රත් වෙන්නට උවමනා කරන ගින්දර තියෙනවා නම් ගින්දර ඈත් කරන්න වෙනවා. ගින්දර නිවන්න ඕන කියලා එකක් නැහැ. ගින්දර ඈත් කරපුවම නිවෙනවා. දැන් තේරෙනවද පින්නත්? ගින්දර අයින් කරපුවාම නිවෙනවා. නිමිලා යම් වෙලාවක් නිමුණට පස්සේ ඕන නම් ඉතුරු ටික නිවෙන්න වතුර දාන්න පුළුවන්ද බැරිද? පුළුවන් පින්වත්නි. එතකොට පුළුවන්. ඒ නිසා කවදාකවත් අධික මාත්‍ර ද්වේෂයක් උපන්න තැනින් මෛත්‍රියක් වඩනවා කියන එකක් කරන්න බෑ. මේ පොතේ තියෙන ක්‍රමේ ධර්මයේ පොතේ තියෙනවා තමයි. නමුත් මේක කරනකොට පොතේ හැටියට කරන්න බෑනේ. ඒක ප්‍රායෝගිකව මූණ දෙනකොට පින්වත්නි අපිට කරන්න වෙන්නේ පින්වත්නි මේ සිතට වැඩෙන විදිහටයි. එහෙනම් මතක තියාගන්න. රාගය, ද්වේෂය බලවත්ව නැගෙන වෙලාවට පළවෙනිම කාරණය තමයි කරන්න ඕන දේ. ද්වේෂයක් නම් ඇති උනේ තරහක් නම් ඇති උනේ මට තරහ ගියා කියන දැනීම ඇති කරගන්න ඕන. ඒක දැනගන්න ඕන. මාරයාගේ ස්වභාවය තමයි මාරයා ආපුහම මාරයා අඳුනාගත්තම මාරයා පැනලා යනවා. මාරයාගේ ස්වභාවය මාරයා අඳුනාගත්තොත් මාරයා පැනලා යනවා. එතනින් පස්සේ මාරයාට බලයක් නැහැ. තේරෙනවද පින්වත්නි? ක්ලේශය එහෙමයි පින්වත්නි. එතකොට ක්ලේශය අඳුනාගත්තා නම් අඳුනාගත්තු ගමම්ම පින්වතුනේ ඒ ක්ලේශයේ බලය භාගයකට වැඩි අඩු වෙලා යනවා. ඒ ක්ලේශයට බලයක් නැහැ ඊට පස්සේ. ඕක කරන්නේ සතියෙන්. සති ඉන්ද්‍රිය, සති බලය, සම්මා සතිය, සති සම්බොජ්ජංගය. ඊළඟට චිත්ත 이르දිපාදය. සතිපට්ඨානය කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියලා අන්න ඒක. ඔන්න සතියෙන් කරන එක. මොකද්ද? සතියෙන් කරන දේ තමයි රාගයක් උපන්න, ද්වේෂයක් උපන්න කියලා අඳුන ගන්නවා. අඳුනගෙන ඒකම කරන වැඩක් ඕනනම් කරන්න පුළුවන්. සතියට තව අනුග්‍රහයක් ගන්න පුළුවන් ප්‍රඥාවේ. ඒ කියන්නේ නුවණ. ප්‍රඥාව කියන්නේ විදර්ශනා ප්‍රඥාවේ උපරිම අවස්ථාව නෙමෙයි. නමුත් ප්‍රඥාවේ අනුග්‍රහය තියෙන නුවණ කියන මට්ටමේදී අනුග්‍රහයක් ගන්න පුළුවන්. මේක පාපයක්, මේක අකුසලයක්, මේකේ විපාකේ හොඳ එකක් නෙවෙයි, මේකේ විපාකේ බොහොම නරක එකක්, මේක මං වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ, මේක ධර්මයේ නිඳා කරපු එකක්, බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දිවි හිමියෙන් නොකරපු වැඩක් කියලා නුවණේ අනුග්‍රහයකින් මේක ගැන විමසන්න පුළුවන්. දැන් සතියක් තියෙනවා, නුවණක් තියෙනවා. සතියත් නුවණත්, සිහියත් නුවණත් මොකක්ද? සති සම්පජඤ්ඤය කියන්නේ ඕන ඕකට. දැන් තේරුණා නේද? සති සම්පජඤ්ඤය කියන්නේ ඕක.
සති සම්පජඤ්ඤයෙන් දුර්වල කළ ක්ලේශය, දුර්වල කළ රාගය, දුර්වල කළ ද්වේෂය දුර්වල වුණාට පස්සේ Tamanට සිහිය තියනවා දැන් මට මෙහෙම කේන්ති ගියේ ඇයි? ඒ කියන්නේ මගේ ඇතුලේ තාම ද්වේෂය තියෙනවා. තාම ද්වේෂය තියෙනවා. එහෙනම් මෙච්චර කල් මට කේන්තියක් නැහැ වගේ පෙනිලා තියෙන්නේ හේතුවක් හැදිලා නැති නිසායි. මේ කියන එක තේරුණාද පින්නත් මේ නැත්තන්ට? එතකොට තමන් පස්සේ තේරුම් ගන්න ඕනේ එක. මට මේ කේන්ති ගියේ එදා ඇයි? මම හිතන් හිටියේ අනේ මට ද්වේෂය නැහැ කියලා. එහෙනම් මං රැවටිලාද නැද්ද? මං රැවටිලා. එහෙනම් ක්ලේශයෙන් නිදාගෙන මගේ ඇතුලේ ඉඳලා. දැන් එහෙනම් නිදාගෙන හරි ඉන්න ද්වේෂය මරලම දාන්න ඕනද නැද්ද? මරලම දාන්න ඕන. අන්න ඒකට තමයි කිව්වේ මෛත්‍රී වඩන්න කියලා.